මේ බලන්න බුද්ධ වචනේ කාමේසු මිච්ඡාචාරී කෝපන හෝති. යාතා මාතුරක්ඛිතා. යම්කිසි කෙල්ලෙක් ඉන්නවා තාත්තා මැරිලා. ඒතර කෙල්ලගේ බර කාගේ පිටද තියෙන්නේ? අම්මා ළඟ. මාතුරක්ඛිතා. අම්මා තමයි අර කෙල්ලගේ වගකීම තියෙන කෙනා. ඒතර කෙල්ලගේ වගකීම අම්මා තුල නම් තියෙන්නේ. ආන් එහෙම කෙල්ලෙක් සමග පිතුරංකිතා අම්මා මැරිලා නැත්නම් අම්මා වෙන් වෙලා පියා ළඟ තමයි හැදෙන්නේ. ඒතර කෙල්ලගේ වගකීම තියෙන්නේ කාටද? තාත්තට. පිතුරක්කිතා මාතා පිතුරක්කිතා අම්මා තාත්තයි දෙන්නම ඉන්නවා. දුවගේ වගකීම කා තුලද තියෙන්නේ? අම්මයි තාත්තයි දෙන්නම තුල. බහදුරක්කිතා අම්මත් මැරිලා තාත්තත් මැරිලා එක සහෝදරයෙක් ඉන්නවා. මාළි කෙනෙක් වෙන්න පුළුවන්, අයියා කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ කෙල්ලගේ වගකීම තියෙන අර පිරිමියාට. ඒතකොට සහෝදරයා විසින් රකින්න. බගිනි රක්කිතා. ඒ පවුලේ සහෝදරයොත් නැහැ, ඔක්කොම කවුරුත් නැහැ. අක්කා ළඟ හරි නංගි ළඟ හරි අර කෙල්ල ඉන්නවා. ඒතකොට සහෝදරිය විසින් රකින්න. ඥාති රක්කිතා. ඔක්කොම සුනාමියට අහු වෙලා මැරිලා ඒ කෙල්ල නෑදෑයෝ ළඟ ඉන්නවා. ඒතකොට ඒ කෙල්ලගේ වගකීම තියෙන්නේ නෑදෑයන්ට. ගෝත්‍ර රක්කිතා. ගෝත්‍රයට අපි කියමුකෝ කොහේ හරි ගිහිල්ලා ඒ කවුරුත් නැහැ. ඊට පස්සේ යාව ඒ ගෝත්‍රෙන් අපි කියමු සිංහල නක්. ඒ වෙනතම මොකක් හරි වංශිකකින් හරි ජාතින් හරි අපේ සිංහල කෙනෙක් කියලා එයා සිංහල මිනිස්සු ටික එකතු කරලා රකින්නවා. ගෝත්‍රේ නැත්නම් වංශයෙන් රකින්නවා. ධම්ම රක්කිතා. ඕන කෙනෙක් පවුල් වලින් ඔක්කොම අතරලා මහාන වෙනවා. මහාන වුණාට පස්සේ යම්කිසි භික්ෂුණියක් සාමණේරියක් ඇගේ වගකීම තියෙන්නේ ධර්මයට එක්ක. ධර්ම රක්කිතා. සස්සාමිකා ස්වාමියෙක් ඉන්නවා. ඒතර එයාගේ වගකීම තියෙන්නේ ස්වාමියා තුළ. සපරිදණ්ඩා විවාහ ගිවිසගෙන ඉන්නවා. ඒතර රටේ නීතියක් තියෙනවා. විවාහ ගිවිස ගත්තට පස්සේ එයා වෙන කෙනෙකුට අයිති නෑ. ගිවිස ගත්ත කෙනාට තමයි අයිති. අන්තමසෝ මාලාගුණ පරික්කිත්තාබි. අඩුම තරමේ මෙයා මගේ බිරිඳ කියලා බොහෝ දෙනාගේ පිළිගැනීමත් එක්ක මල් මාලයක් දාලා වෙන් කරගෙන හරි ඉන්නවා නම් තතාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හෝති. ඒ වාගේ කෙල්ලෙක් එක්ක වැරදි ඇසිරීමකට ගියොත් එහෙම ඒක තමයි වැරදි කාමසේවණී කියනවා. ওই විදිහටමයි අනිත් පැත්ත. පිරිමියෙක් ඉන්නවා. ඒ පිරිමියා ඒ පුතාගේ වගකීම අම්මා ගාව තියෙන්නේ. ඊට පස්සේ පුතාගේ වගකීම තාත්තා ළඟ තියෙන්නේ. ඒ පුතාගේ වගකීම සහෝදරයා ළඟ තියෙන්නේ. ඒ පුතාගේ වගකීම සහෝදරිය ළඟ තියෙන්නේ. ඒ දරුවාගේ වගකීම එයා බැඳලා ඉන්න බිරිඳට තියෙන එයා ගැන වගකීම. ඊට පස්සේ එයාව ගෝත්‍රයටයි අයිති. ඒ වංශයටයි අයිති. ඒ ඥාතීන්ටයි ඔහු අයිති. ඔහු ගැන බලනවා අනිත් අය. ඊළඟට මහාන වෙලා නම් ධර්මයෙන් එයා ඔහු රැකෙන්නේ. ඊළඟට ඔහුත් විවාහ ගිවිසගෙන නම් ඒ වාගේ පිරිමියෙක් එක්ක ඇසුරකට වැටුණොත් ඒක වැරදි කාමසේවණී. මේ ඔක්කොම අධර්මචර්යා විසමචර්යා. මේ අය මැරුණට පස්සේ නිරේ උපදින්නේ. දැන් ඔන්න හෙට විවාහ ගිවිස ගන්න ඉන්නවා. හෙට විවාහ ගිවිස ගන්න. පවුලේ අයත් දන්නවා. ඥාතීනොත් දන්නවා. මේ දෙන්නමයි බඳින්නේ වෙන දෙන්නේ නෙවෙයි. අද මේ දෙන්න කොයි හරි රූම් එකකට යනවා. එතකොට රූම් චෙක් කරගෙන පොලිසියෙන් ඇවිල්ලා අහුවුණා. උසාවියට ගෙනිච්චා. නීත්‍යානුකූල පියවර ගන්නවා. ඒතර මෙයාලා කියනවා අපි හෙට බඳින්න ඉන්නේ කියලා. නමුත් හරියට නීතිය ක්‍රියාත්මක කළොත් මේ දෙන්න වැරදිකාරයෝ දෙන්නේද වැරදිකාරයෝ නැති දෙන්නේද? වැරදිකාරයෝ. හෙට බඳින්න හිටියත් අද කාමයේ හැසිරුණොත් ඒ වැරදි කාම සේවනය.
ඒ දෙන්නාම විවාහ වෙන්න හිටියත් වෙන ආගමක වෙන ජාතියක වෙන රටක හාන් කවිශ්‍යයක් මේක දන්නේ නැහැ. මේ වචන ටිකවත් දන්නේ නැහැ. මේ පොතක ලියලා තියාගෙන දරුවන්ට උගන්වන්න. දැන් හරි අමාරුයි දරුවෝ රකින්න.